ආයිබෝන් සුපුරුදු ලෙන්ගතුකමින් අදත් සූදානම ඔයත් එක්ක එකතු වෙලා හිරිපොද වැසිතෙමින් තාත්ති කියාගෙන දුවගෙනාව ආත්මික චූටි දෝනි. ඔව් එයා මොනාද කළේ කියන්න කලින් ඔයාට පුළුවන් ද මාව සබ්ස්ක්‍රයිබ් කරලා මාත් එක්ක එකතු වෙලා ඉන්න. හාද? සතුටින් දුවගෙනාව දෝනි තිදැස්ස ගාව හොරතලින් අතර වෙද්දි ඒක දැක්ක ඔලිවියා මිස්ටර් හොඳටම කේන්ති. ඔයාට ඒ බබා තාත්තා නේද කීවේ? ඕකනම් හොඳ වැඩක් නෙවෙයි. ඔය තාත්තා කියලා ළඟට එන අය තමයි ඇත්තටම සල්ලිකාරයෝ දැක්කහම එයාලා ගාව නතර වෙන්නේ. ඒ නිසා ඔක නවත්ත ගන්න කියලා ඔලිවියා තිදැස්ට කියද්දි අම්බානක කේන්ති ගියේ තිදැස් මේක ඔෆිස් එකක්. මේ චූටි බබෙක් ඇවිත් තාත්තා කියලා කිව්වයි කියලා මගේ ඇඟෙන් කැල්ලක් යනවද? එහෙම කියන්න එපා ඔලිවියා. ඔයා යන්න මෙතනින් එළියට. තිදැස්ගේ වචන ඉස්සරහා ඔලිවියාට හොඳටම කේන්ති. ඔයා කොහොමද මට එහෙම කියන්නේ? මේක මගේ ඩැඩිගේ කම්පැනි එක. ඔයාට බෑ මාව මෙතනින් එළියට යවන්න තිදැස්. ඔව්නේ. එහෙනම් මම එළියට යන්නම්. එහෙම කියලා තිදැස් බබාවත් වඩන් එළියට යන්න හැදුවට තිදැස්ටත් කලින්ම ඔලිවියා තමයි එළියට ගියේ. බරටම වැඩ කර ඉන්න ආත්මිට දුලංජි කියන්නේ ඔයා එච්චරටම වැඩ කරන්න එපා. ටිකක් කයියක් එහෙම ගහලා ජොලියක් එහෙම අරන් හෙමිහිට වැඩ කරන්න. එහෙම නැති වුණොත් අනිත් අය ඔයාගෙන් අයුතු ප්‍රයෝජන ගනිමි. එහෙම කියලා කිව්වට ආත්මි කැමැති පටන් ගත්ත වැඩේ ඉක්මනින්ම ඉවර කරන්නනේ. ඔය අතරේ පේසලකින් ආත්මිට කෝල් එකක් ආවේ. එයා ඔෆිස් එකේ පහලට ආවා ඉක්මනින් පහලට එන්න කියලා. ඉතින් තකහණියක්ම මේ මොන හදිස්සියකටද ආවේ කියලා බලන්න ආත්මි ඉක්මනින්ම පහලට ගියා. අර අරෝස්කාරයාගේ ෆොටෝ එකකුත් පෙන්නලා එයාගෙන් ආත්මි ගැන අහපු විස්තර ඔක්කොම කියද්දි ආත්මිට ඇති වුණේ ලොකු බයක්. හැබැයි ඉතින් පේසලේ නම් දැම්මේ ලෑස්තිය අරෝස්ට ආත්මි ගැන කියන්නේ නෑ. හැබැයි ඔයා මගේ වෙන්න ඕනේ කියන තැන ඉඳලා වැඩ කරන්න වගේ. ඔය අතරේ මාමව ගෙදර එක්කන් ආත්මිගේ චූටි දෝනිව කිඩ්නැප් කරන්න තමයි ඩයස්ව මරාගත්ත පෙරේත ගෑණි මේ ලෑස්ති වෙන්නේ. ඒකට අරූස්ව පාවිච්චි කරන්නලුනේ යාට ඕන. ඔව් ඉතින් දීපල අයිති කරගන්න ඩයස්ව මරපු ගෑණිට අර පුංචි කෙල්ල කවුද නේද? හැබැයි මේ පුංචි බබාට නම් කිසිම කටයුත්තක් කරන්න ඔය කාටවත්ම නොහැකි වේවා කියලා තමයි වස්තු නම් ප්‍රාර්ථනා කරන්නේ. ඒ චූටි කෙල්ලට අතක්වත් තියන්න ඔය කාටවත් නොහැකි වේවා. ඔයාට හිතෙන්නේ මොනවාද කියලා පහලින් කමෙන්ට් කරන්නකෝ. එහෙනම් අදට අපි සමුගනිමු. ආයමත් දවසක හිරිපොද වැසේ තෙමෙන්න මාත් එක්ක එකතු වෙන්න කියලා ආරාධනා කරන ගමම්ම අදට මම යන්නම්. හැබැයි හැමෝම ආයමත් එනකල් පරිස්සමෙන් සතුටින් ඉන්න ඕනේ. මං වාගේ ආදරණීය වස්තු